ලංකාව දාමඝාතකයින් අඩු රටක්. නමුත් කාලයකට ඉහතදී මෙවැනි ඝාතකයන් ගැන අසන්නට ලැබුණා. අද දිගහැරුම 2008 වසරේ සිට 2015 දක්වා අවම වශයෙන් කාන්තාවන් 15ක් පමණ දූෂණය කර මරා දැමූ කහවත්ත කොටකෙතන ඝාතන රැල්ලේ සුළමුල ගැනයි. මෙම ඝාතකයා මෙම ඝාතනය කිරීමෙන් පසුව මෙම සිරුරු විටෙක පුළුස්සා දැමුවා. නැත්නම් වතුරකට දමා තිබුණා. මොහු මෙසේ සිදු කර තිබුණේ DNA සාක්ෂි හසු නොවන චේතනාවෙන්. 2008 වසරේදී මෙම ගමෙන් එක කාන්තාවක් අතුරුදහන් වෙනවා. ඒ කාන්තාව මානසික රෝගයෙන් පෙළෙන්නියක්. මේ කාන්තාවගේ මලසිරුර අතුරුදහන් වූ දිනට පසු දින හමු වී තිබුණා. ඒ ගමේම තියෙන ගඟක් අසල. මෙය වයස අවුරුදු 56ක් වන කාන්තාවක් වන අතර ඇගේ හිසට තියුණු ආයුධයකින් පහර දී ජීවිතක්ෂයට පත් කර තිබුණා. පසුව වෛද්‍ය පරීක්ෂණ හමු වී ඔප්පු වී තිබුණේ ජීවත්ව සිටියදී දූෂණය කර ඇති බවත් මියගිය පසුද මෙම දේහය දූෂණය කර ඇති බවත්ය. මේ මලසිරුර ගඟක තිබී හමුවීම නිසා කිසිදු DNA සාක්ෂියක් හමුවේ නැහැ. මේ මරණය සිදුවී මාස 4ක් පමණ ගිය විට ආර්යවතී නම් තවත් කාන්තාවක් ගමෙන් අතුරුදහන් වන අතර ඊළඟ දිනේ ඇගේ මලසිරුරද ගඟක් ළඟ තිබී සොයා ගන්නට ලැබෙනවා. මෑගේ වයස අවුරුදු 52යි. ඉහත කී මිනීමැරුම කළ ආකාරයට මෙම මරණයද සිදු කර ඇති අතර මෙයින්ද හරි සාක්ෂියක් හමු වී නැහැ. මේ සම්බන්ධව සැකපිට 4 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර හරි හැටි ඔප්පු කිරීමට සාක්ෂි නොමැතිවීම හේතුවෙන් ඔවුන්ද නිදහස් කරනු ලබනවා. මේ දේ සිදු වී තවත් මාස කිහිපයකින් තවත් එක් කාන්තාවක් මරා දමා තිබෙනවා. ඇගේ වයස අවුරුදු 47යි. ඇය නමින් බේබි නෝනා විය. මෙම මිනීමැරුම් සියල්ල 2008-2009 කාලවකවානුවේ සිදු වූ ඒවා වේ. මේද සිදු වී තවත් මාස දෙකකින් පමණ හීන් මැණිකේ යන මහලු කාන්තාවද මරා දමා තිබෙනවා. මේ මිත්තණියගේ වයස අවුරුදු 88කි. පොලිසිය දිගෙන් දිගටම කළ පරීක්ෂණ හමුවේ හෙළි වූයේ මෙම ඝාතන රැල්ල එකම පුද්ගලයෙකුගේ ක්‍රියාවක් බවයි. මෙය අවුරුදු ගණනක් තිස්සේ සිදුවෙමින් තිබුණා. ගම්වැසියන්ද මෙයින් බියටපත් වී තිබුණා. නැවතත් මේ ඝාතනය සිදුවී තවත් මාස කිහිපයකින් ජයන්ති මැණිකේ යන අයද මේ ගමෙන් අතුරුදහන් වෙනවා. ඇගේ සිරුරද පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළිව තිබෙන්නේ කලින් මරා දැමූ ආකාරයට මෑවත් ඝාතනය කර ඇති බවයි. පසුව මවක් හා දියණියක් එකවර අතුරුදහන් වෙනවා. මව නමින් නයනා නිල්මිනි. මෑගේ වයස අවුරුදු 52ක් වන අතර දියණියගේ වයස අවුරුදු 19ක් වූවා. මෙම මලසිරුරද පසුදින සොයාගනු ලැබුවා. මෙයද ගමේ වූ ගඟක් අසබඩ තිබී සොයාගනු ලබනවා. මෙතනින් එම ඝාතකයා නතර වන්නේ නැහැ. පසුව එකම නිවසේ දයාවතී හා තිලකවතී යන සොයුරියන් දෙදෙනාම නිවසේම මරා දමා රන් භාණ්ඩ මංකොල්ලකා මලසිරුරු පුළුස්සා දමා තිබුණා. තවත් නම් වශයෙන් නොකියූ කාන්තාවන් කිහිප දෙනෙක්ම මේ ඝාතකයා ඉහත කී ලෙසම සාහසිකව මරා දැමුවා. පොලිසියේ පුළුල් පරීක්ෂණ හමුවේ මදක් නිහඬ වන මෙම ඝාතකයා නැවතත් 2014 දී තිලකරාණි යන අයවද 2015 දී චන්ද්‍රාවතී ස්වර්ණලතා යන අයවත් මරා දමනවා. පසුව රත්නපුරේ තේවත්තක තිබී පිරිමි මරසිරුරක්ද සොයා ගන්නවා. මරණය සිදු කළ පුද්ගලයා මිනීමැරුමෙන් පසු පලා යන ආකාරය කීප දෙනෙක්ගේ නෙත ගැටී තිබුණා. පසුව ඇසින් දුටුවන් පොලිසිය හමුවේ සාක්ෂි ඉදිරිපත් කෙරුවා.
පොලිසිය සැකපිට 11 දෙනෙක් අත්අඩංගුවට ගැනෙනවා. මොවුන් දිගින් දිගටම ප්‍රශ්න කිරීම් හමුවේ නීල් ලක්ෂ්මන් යන අය පරස්පර ලෙස කට උත්තර ලබා දෙනවා. මේ හේතුවෙන් ඔහුව රඳවා දිගින් දිගටම ප්‍රශ්න කිරීම් හමුවේ මේ දාම ඝාතන රැල්ලේ නියම ඝාතකයා මොහු යැයි සොයාගනු ලබනවා. මෙසේ කිරීමට හේතුව ඇසූ විට ඔහු කියා සිටියේ ස්ත්‍රී දූෂණය සඳහාත් රන් භාණ්ඩ මංකොල්ල කෑම සඳහාත් මේ ඝාතන සිදු කළ බවයි. පසුව මේ නීල් ලක්ෂ්මන් යන අයට මරණ දණ්ඩනය නියම වෙනවා. ඉහත කී මවගේ හා දියණියගේ මිනීමැරුම මෙම ඝාතන රැල්ලට අසුවන්ඩ පෞද්ගලික හේතුවක් මත සිදු වෙනත් ඝාතනයක්. මෙය පසුව සොයාගෙන තිබුණා. අදටත් ඇතැම් කාන්තාවන්ගේ නඩු තවමත් අධිකරණයේ විභාග වන බව අප දන්නා කාරණයක්. එබැවින් නීතිපති දෙපාර්තමේන්තුවෙන් හා විමර්ශකයින්ගෙන් අප ඉල්ලා සිටින්නේ ස්වාධීන මනසින් බලා විමර්ශනයන් සිදුකොට යුක්තිය ඉටු කරන ලෙසයි. මම නීති ශිෂ්‍ය හෂිනි සිංහාරච්චි.